disturb අපි කරන සර්විස් එකේ තියෙන එක එක movements ඒව කරන්න අමාරුයි client shape එක දාගෙන ඒක නිසා towel එකක් දාන්න right towel එක දාලා කරන්න කරද්දී අපේ first movement එක බලන්න shoulder rotate ඒක කරන්න ඕනේ මෙන්න මේ shoulders දෙක අල්ලලා හොඳ pressure එකක් දෙනකම් අපි මෙහෙම හොඳට rotate කරන්න හොඳට rotate කරන්න එතකොට මේක කරද්දී සාමාන්‍ය client එකෙන් අහන්න pressure එක වැඩිද කියලා right අනික ගොඩක් හයියෙන් කරන්නත් එපා. ඔහොම කරන්න එපා. right? slowly motion එක විතර කරන්න. right? මෙහෙම rotate කරන්න. ඊට පස්සේ next අපි යනවා බලන්න palm crossing. මොකද්ද තියෙන නම එක? මෙහෙම වාගේ අත් දෙක පාවිච්චි කරලා අපි මෙහෙම ක්‍රොස් කරනවා. දැන් මේක ඔයාලට කරන්න පුළුවන් ඕන නම් එකපාරකට ඔහොම අත් දෙක මාරුවෙන් කරන්න පුළුවන්. එක පැත්තකට ගිහලා ඊට පස්සේ අනිත් පැත්තට මූව් කරලා මේ පැත්තට කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඔහොම කරන්න. right? cross कर next third one අපි එනවා third one මොකක්ද thumb pressing upward එතකොට අපි දැන් මෙතන තියන්න ඕනේ thumb එක පාවිච්චි කරලා දැන් අපි පොඩ ඔලුවට එනවා මෙතන අපේ කොඳු ඇට පෙළිය පටන් ගන්න දැන් උඩ තැන තියෙනවා එතන ඉඳන් අපි මෙතන තියෙන අපේ occipital bone එක අන්න එතනට එනකම් thumb එක පාවිච්චි කරලා අත් දෙකේම මාරුවෙන් මාරුවට කොහොම උඩට ලයින් එකක් අදිනවා. දැන් ඔළුවට එද්දී අනිවාර්යෙන් අපි බලන්න ඕන දෙයක් තමයි අපි මේ දෙන ප්‍රෙෂර් එක වැඩිද කියලා බලන්න. ඒකට අහන්න ප්‍රෙෂර් එක වැඩි ඉන්න කියලා අහන්න වැඩි වගේ නේද? ඔව්. ඒකෙදි උඩට එන්නාරදී එන්නේ උඩට. කියන්නේ මෙතන තියෙන බෝන් එක අපේ. අන්නේ බෝන් එක දක්වා ලයින් එක ගිහින්. කොහොම අදින මාර්ක් කරගෙන ගිහින්. ඊට පස්සේ second one compressing crossword. ඒ කියන්නේ අපි මෙතන මේ straight line එකකින් ඉඳලා දැන් අපි cross කරනවා. thumb එක පාවිච්චි කරලා ඔව් ඊට පස්සේ අපි එනවා දැන් ඔළුවට දැන් තමයි අපි ටොනික් එහෙම කරනවා නම් ටොනික් ඇප්ලයි කරන්නේ මෙන්න මෙතන. right ඔයිල් නම් අපි කලින්ම ඇප්ලයි කරනවා. ටොනික් දැන් මෙන්න මෙතනදී අපි ඇප්ලයි කරලා අපි ඔළුවට එනවා fifth one full head rotate. ඔළුව වගේ finger tips පාවිච්චි කරලා මෙහෙම rotate කරනවා. ඒක ඔළුව වටේම යනවා. ඊට පස්සේ sixth one knuckling. ඒ කියන්නේ අපි මෙහෙම fingers නවලා අපි මෙන්න මේ වගේ කරනවා දැන් කලින් finger tips වලින් කරා වගේ knuckles පාවිච්චි කරනවා. Next one අපි එනවා එක අතක් පාවිච්චි කරලා touch head full head rotate. ඒ කියන්නේ අපි මුළු ඔළුවම ඉස්සෙල්ලා මෙහෙම කරන්න finger tips පාවිච්චි කරලා දැන් මේක අපි කරනවා එක අතකින් අනිත් අතේ මෙහෙම ඉස්සරහා අල්ල ගන්න. මේක වල මෙහෙම අල්ලන්න පුළුවන් මෙහෙම අල්ලන්න පුළුවන්. මොකද
අපි දැන් අපි ඔයිල් තියෙනවා. ඔයිල් එක මෙහෙම තියන්නේ. මෙහෙම තියන්නේ නැත්නම් මෙහෙම අල්ලගෙන. right? එහෙම තියලා එක අතකින් අපි මෙහෙම මුළු ඔළුවම රොටේට් මූව්මන්ට් එක ගෙනියනවා එක අතකින්. ඊට පස්සේ next one ඒකම අපි අර knuckles පාවිච්චි කරලා මේ හැම එකම විනාඩියක් කරන්න ඕනේ ඒක කරද්දි slowly කරන්න ඕනේ rhythm එකකට ඊට පස්සේ අනිත් main දේ තමයි දැන් මම මේක ඉඳන් next step එකට මාර්ගයේදී connection එක අයින් කරන්නේ ඔළුවේ හත ගන්න. මේකම කීතිම තමයි අනිත් ඊළඟට මාර්ගය. right? next one ආයි අපි යනවා rotate movement. කීයක 7 9 9 ගන්න බලන්න rotate movement. right? next one friction. अब මෙහෙම කරලා finger tips පාවිච්චි කරලා කොහොමද මේ වලින් මේ තනිකර කරන්නේ අර blood vessels active කරන්නේ right සීගම් නිෂ්පාදනය වැඩි කරනවා sweat glands active කරනවා next මෙහෙම කරලා ඊට පස්සේ අපි එනවා කම්බක පාවිච්චි